බැටළුවන් 100ක් අතරින් එක බැටළුවෙක් හරි මුලා වෙලා ගියොත් අතරමං වෙලා ගියොත් අර එකතු වෙලා ඉන්න 99 දෙනාටත් වඩා මේ එඬේරා ලොකු අවධානයක් දීලා හොයන්න යන්නේ නැති වෙච්ච එක බැටළුවා ඒ වගේම ඒ බැටළුවා හම්බ වුණාම මේ එඬේරා පුදුමාකාර ප්‍රීතියකින් සන්තෝෂයකින් මේ බැටළුවව සම්භවීම සමරනවා. ආදරණීය අම්මිතාත්තේ මගේ දුවේ පුතේ ඔබ මම මේ ලෝකේ මොනියම් හෝ හේතුවක් මත මොකක් හෝ සිද්ධියක් තුල අපි නැති වෙලා ඉන්නේ. සමහර අය තමන්ගේ රස්සාව ඇතුලේ නැති වෙලා, සමහර අය තමන්ගේ පෞල් ජීවිතය ඇතුලේ අතරමං වෙලා, තවත් පිරිසක් තමන්ගේ අධ්‍යාපනය ඇතුලේ අතරමං වෙලා, තවත් පිරිසක් මං අනාගතයේ මොනවද කරන්න ඕන කියලා හිතා ගන්න බැරුව අතරමං වෙලා. ඔබේ මගේ ජීවිතය අපි හැමෝම යම් කාලයක යම් සිද්ධියක් නිසා අතරමං වෙලා, සමහර අය නැවත ගොඩ ගිහිල්ලා, තවත් පිරිසක් තාමත් අතරමං වෙලා තමන් යා යුත්තේ කොහෙද කියලාවත් අවබෝධයක් නැහැ. ඒ නිසා ආදරණීය පුතේ දුවේ අම්මේ තාත්තියේ හොඳට මතක තියාගන්න. ඔබට මට අපේ ජීවිතේ හරි පාර පෙන්වන්නේ වෙන කවුරුත් නෙමේ ජේසුස් ස්වාමීන් වහන්සේ පමණමයි. අපේ ජීවිතය අපි කොයි වගේ ගත කරත්, ඒක පෞකාර ජීවිතයක් වුණත්, ශුද්ධවන්ත ජීවිතයක් වුණත්, අපිට දෙවියන් වහන්සේ ගාවට කිට්ටු වෙන්න යහපත් ජීවිතයක් ගත කරන්න මාර්ගය පෙන්වන්නේ ජේසුස් ස්වාමීන් වහන්සේ පමණක්මයි. ඒ නිසා ඔබේ මගේ ජීවිතේ අපි කොයි වගේ අත්දැකීමක් තුල ජීවත් වුණත්, ඒ අත්දැකීම හරහා ඔබව ජේසුස් ස්වාමීන් වහන්සේ දේව තාත්තා ගාවට කිට්ටු කරනවා. ඒ නිසා ඔබ මේ වෙලාවේ ඔබේ පෞකාරකම තුල, ඔබේ නොහැකියාව තුල, ඔබේ මොකක් හෝ පවිටුකමක් තුල ඔබ අතරමං වෙලා ඇති. ඔබ ජීවිතේ මං ඉදිරියේදී මොනවද කරන්න ඕන කියන දේ ගැන වැටහීමක් නැතුව ඇති. හැබැයි ඒ හැම දෙයක් ගැනම ලත වෙනවට වඩා ඔබගේ අවධානය මේ වෙලාවේ ජේසුස් ස්වාමීන් වහන්සේ දිහාවට ලබා දුන්නොත්, උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරමින් උන්වහන්සේට ඉඩ දුන්නොත් ඔබේ ජීවිතේ හරි පාරේ අරන් යන්න, උන්වහන්සේ අනිවාර්යෙන්ම ඔබට හරි මඟ පෙන්වනවා. හැම තැනකම ජේසුස් ස්වාමීන් වහන්සේට තමන්ගේ ජීවිතයේ අයිතිය බාර දුන්න, තමන්ගේ ජීවිතේ සම්පූර්ණම අයිතිය ලබා දීලා ඔබ වහන්සේ මගේ ජීවිතේ මෙහෙවන්න කියලා කිව්ව හැම පුද්ගලයෙක්ටම ජේසුස් ස්වාමීන් වහන්සේ හරි පාර පෙන්වුවා. එහෙනම් දැන් තියෙන්නේ ඔබේ මගේ වාරයයි. ඔබට ජෙස් පිටයි.